මගේ පේජ් එකේ මම දාන ඇඳුම් ගන්න කොහොමද කියලා කිව්වොත් මම ඩිසයින් එක කරලා දැම්මට පස්සේ ඒකේ ගාන ඔයා කොහොමද ඕඩර් කරන්න ඕනේ කියන්නේ WhatsApp නම්බර් එක මේ ඔක්කොම මම වීඩියෝ එකේ මෙන්ෂන් කරනවා. මේ හැම ඇඳුමම මම කෑෂ් ඩෙපොසිට් විතරයි කරන්නේ. මොකද මම තාම පටන් ගන්න ඉන්න කෙනෙක්. මම කලින් මේ වගේම ඔන්ලයින් ඇඳුම් සෙල් කරා. හැබැයි එතනදී මම COD දෙන්න අරගෙන මට ඇඳුම් ගොඩක් රිටර්න් ආවා. අපි හැම බිස්නස් එකම, ඒ කියන්නේ අපේ බිස්නස් කරන හැමෝටම ඉන්නවනේ ෆේක් කස්ටමර්ස්ලා. අන්න ඒ වගේ පිරිසක් මටත් ඒ බිස්නස් එකේදී හිටියා. ඉතින් ඒ බිස්නස් එකෙන් මම ඉගෙනගත්ත පාඩම් තියෙනවානේ. ඒ පාඩම් මගේ අත්දැකීම් විදිහට අරගෙන මම මේ බිස්නස් එකේදී ඒක කරන්නේ නැහැ. මම COD දෙන්නේ නැහැ. කෑෂ් ඩිපොසිට් වලට විතරයි මම ඇඳුම් දෙන්නේ. හේතුව කිව්වොත් කෑෂ් ඩිපොසිට් අපි ඕකේ කරාම අපිට ඇඳුම ඕන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කෑෂ් ඩිපොසිට් වලට ඕකේ වෙනවා. ඒ වගේම ඔයාට හිතනවා නම් මම කෑෂ් ඩිපොසිට් කරලා මෙයා මට ඇඳුම දෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා නම් මගේ Facebook account එක තියෙනවා, මගේ TikTok page එක තියෙනවා, ඊට පස්සේ YouTube තියෙනවා. මේ platform තුනේම මම මගේ videos, මගේ photos මම share කරනවා. ඉතින් තාක්ෂණයේ දියුණුවනේ. ඕගලන්ට එහෙම මොනවා හරි ප්‍රශ්නයක් වුණා නම් ඒ ප්‍රශ්නේ මෙන්න මෙයාගෙන් මම ඕඩර් කරා, මම මෙයාට කෑෂ් ඩිපොසිට් කරා, මෙහෙම ප්‍රශ්නයක් වුණා කියලා ඔයාට සෝෂල් මීඩියා වල දාන්න පුළුවන්. හැබැයි ඒ හැම එකක්ම සාධාරණීකරණය වෙන චෝදනා වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට එවිඩන්ස් පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඔයාට කෑෂ් ඩිපොසිට් එකේදී ප්‍රශ්නයක් වෙනවා නම් අන්න ඒ chance එක තියෙනවා ඕනම කෙනෙක්ට ඔයාගේ මුදල් වලට සරණ සේවාවක් ඔයාගෙන් ලැබුණ නැහැ කියලා කියන්න. ඉතින් අර කෑෂ් අපි COD දුන්නාට පස්සේ දැන් අර COD ගන්නකම් අපිත් එක්ක තියෙන කතා බහ, COD ගන්නකම් තියෙන හදිස්සිය, පාර්සල් එක කුරියර් එකෙන් ගේ ළඟට ආවට පස්සේ ඔයගලන්ට නැති වෙන නිසා තමයි කෑෂ් ඩිපොසිට් විතරක් කරන්නේ. මොකද මගේ අත්දැකීම තියෙන ගොඩාක් තියෙන්නේ COD පාර්සල් එකක් දැම්මට පස්සේ පාර්සල් එක ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම ෆෝන් වැඩ නැතිව යනවා. අනිත් කාරණාව තමයි කස්ටමර්, ඒ කියන්නේ කුරියර් කරන එක්කෙනා ගේ ළඟට ඇවිල්ලා කෝල් කරනවා. හැබැයි එයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. මම කස්ටමර්ට කෝල් කරාම කියන්නේ මට එහෙම කෝල් එකක් ආවේ නැහැ කියලා. ඉතින් ඔන්න ඔය වගේ අපහැදිලිතම් ගොඩක් එනවා. එතකොට අපි කාත් එක්කවත් තර්ක කරලා ඔයාට මෙහෙම වෙන්න විදිහක් නැහැ, මෙහෙමනේ කියලා අපි රණ්ඩු සරුවල් වෙනවට වැඩිය හොඳම දේ තමයි කෑෂ් ඩිපොසිට් වලට මගේ බිස්නස් එක කරන එක කියලා මම අවසාන වශයෙන් තේරුම් ගත්තා. ඉතින් ඔයාට පුළුවන් මම මේ පේජ් එකේ දාන ඩිසයින්, ඒ මිල ගණන් ඔයා කොහොමද කියන්නේ WhatsApp නම්බර් එක ඒ ඔක්කොම දානවනේ. දැන් අනිවාර්යයෙන්ම දන්නවා කෑෂ් ඩිපොසිට් විතරයි කරන්න පුළුවන් කියලා. ඉතින් මම මේ දාන විස්තර ඔක්කොම ඔයාට ගැලපෙනවා නම් මේ ඇඳුම අපි ඔයා හිතන්නකෝ දැන් මම දානවනේ ඇඳුම 1850යි කියලා. මේ බ්ලවුස් එක මේ මැටීරියල් එකෙන් 1850යි ඔයාට කෑෂ් ඩිපොසිට් විතරයි කියලා මම දැම්මට පස්සේ ඒක ඔයාට ඕකේ නා. ඔයාට පුළුවන් මම පල්ලෙහා වීඩියෝ එකෙන් දාලා තියෙන WhatsApp එකට මැසේජ් එකක් එවන්න. ඒ මැසේජ් එක එවුවට පස්සේ මම ඒ වෙලෙම රිප්ලයි නොකලත් පැය දෙකක් තුනක් ඇතුළත, ඒ කියන්නේ මම දවල් වරුවේ නම් මහන ටයිම් එකේ වගේ නම් මම රිප්ලයි කරන්න ටිකක් පරක් වෙයි. මොකද මම මේක තනියම කරන්නේ. තව කෙනෙක් අරගෙන කරන්නේ නැහැ. මම තාම පටන් ගන්න ඉන්න කෙනෙක් නිසා තනියම තමයි කරන්නේ. එතකොට ඕඩර් එකක් ආවට පස්සේ රෙදි ගේන්න යන්න, ඇඳුම රෙදි ගෙනල්ලා රෙදි කපන්න, ඒ ඔක්කොම මම තනියෙන් කරගන්නේ. ගෙදර වැඩත් එක්ක ඒ ඔක්කොම බැලන්ස් කරගෙන මම කරද්දී ඔයගලන්ගේ WhatsApp මැසේජ් එකට ඔයගොල්ලෝ මැසේජ් කරපු ෂණික රිප්ලයි එක එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකට සමා වෙන්න. හැබැයි ඔයාගේ WhatsApp මැසේජ් එකට මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඒ වගේම මම මේ දාලා තියෙන ඩිසයින්, ඒ ඩිසයින් කස්ටමයිස් කරගන්න බෑ. හැබැයි මේ ඩිසයින් එක හිතන්නකෝ මම රෝස පාට බ්ලවුස් එක දාලා තියෙනවා කියලා දැන්. ඒ රෝස පාට බ්ලවුස් එක ඒකම වෙන කලර් එකකින් ගන්න පුළුවන්. ඩිසයින් එක වෙනස් වෙන්නේ නැහැ. කලර් එක විතරක් ඔයගලන්ට වෙනස් කරලා ගන්න පුළුවන්. කලර්ස් මලඟ අවైలබල් තියෙන කලර්ස් ටික මම ඔයගලන්ට කියන්නම්. WhatsApp එකට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාට ඕන තව වැඩිදුර අවශ්‍ය විස්තර ටික මම WhatsApp එකකින් කියන්නම්. ඉතින් මගේ බිස්නස් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයගලන්ට ආරාධනා කරනවා. අන්කොමන් ඩිසයින් වලට, අලුත් ඩිසයින් වලට කවුරුත් එක දිගටම අඳින්න නැති. ඒ කියන්නේ මල් ළඟ තියෙන ඩිසයින් එක එයා ළඟ නැති වෙන ඩිසයින් තියෙන. අන්න එහෙම ඩිසයින් වලට කැමති කට්ටිය මාත් එක්ක ඉස්සරහට එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරනවා.
මගේ YouTube channel එක තියෙනවා, Facebook account එක තියෙනවා. මම ඒ details ඔක්කොම ඉස්සරහට දාන්නම්. ඔයගොල්ලෝ කැමති නම් මගේ Facebook page එක follow කරන්න, YouTube channel එක subscribe කරගෙන යන්න. ඉතින් අපි ඉස්සරහට ලස්සන design වලින් හම්බ වෙමු. ගිහින් එන්න.